කට්ටිය මම හිතනවා ඔයගොල්ලෝ බොහොම සතුටෙන් ඇති කියලා. මොකද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟට තව කඩුල්ලක්, විශේෂ කඩුල්ලක් ඔයගොල්ලන්ට පනින්න තියෙනවා. මොකද්ද මේ විශේෂ කඩුල්ල? උසස් පෙළ නැත්නම් GCE advanced level. ඇයිස මේකට විශේෂ කඩුල්ලක් කියන්නේ? දැන් අපි දැන් අර කඩුල්ල පයින් ඔන්න මෙන්න තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. උසස් පෙළ විභාගයට ඔයගොල්ලෝ මුහුණ දුන්නාම තමයි ඕක තේරෙන්නේ. හැබැයි දෙන්න කලින් අපි ඒක දැනගමු. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න වලින් ඕගලන්ගේ ස්කිල් එක, දැනුම, knowledge එක බලන්නේ වෙනම ආකාරයක. ඒගොල්ලන්ට අවශ්‍ය දැනගන්න ඔයාට විෂය කරුණ භාවිතා කිරීමේ හැකියාව තියනවාද කියලා. නැත්නම් විෂය කරුණ දන්නවාද කියන එක නෙමෙයි. ඒතර විෂය කරුණ දැනගෙන විතරක් මදි. ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධයක් තිබුණොත් විතරයි විභාගයේ ලකුණු ටික ගන්න පුළුවන් හොඳට. දැන් ඒක කට්ටිය බලන්න ඇති මෙයත් තව එක ටියුෂන් කාර්යයක් මේ බණ දේශනා කරනවා කියලා. මගේ ටියුෂන් පන්ති business studies with සමින්ද ව්‍යාපාර අධ්‍යයන වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දෙන ඔයගොල්ලන්ට ගන්න පුළුවන් විෂය අපි කියනවා සබ්ජෙක්ට් කම්බිනේෂන් එකේ එක ප්‍රධාන සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් විෂය ව්‍යාපාර අධ්‍යයනය. මම ඔයගොල්ලන්ට කරුණක් කිව්වා ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය ගැන කොහොමද ඉගෙන ගන්න. නැත්නම් විෂය කරුණු ප්‍රායෝගිකව භාවිතා කිරීම ගැන අවබෝධය ලබා ගන්න. ඒකට විශේෂ වෙන හේතුව තමයි මම අවුරුදු 16ක් විතර ලංකාවේ සහ එංගලන්තේ තව රටවල් කීපයක මල්ටිනේෂනල්ස් වල කළමනාකරුවෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා. හැබැයි මම අනිත් කළමනාකරුවෝ වගේ නෙවෙයි. මම ඉගෙනගත්ත මේ දේවල් නැත්නම් මේ විෂය කරුණු භාවිතා කරලා තියෙනවා ප්‍රායෝගිකව. ඒතර ඔයගොල්ලෝ ඕන ප්‍රශ්නයක් අහන්න මගෙන් ඕන විෂය කරුණක මම කියන්නම් කොහොමද ඒක ප්‍රායෝගිකව ව්‍යාපාරයක භාවිතා කරන්න කියලා. ඒ හැකියාව, ඒ දැනුම මාත් එක්ක තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මගේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වුණොත් ඒ දැනුම එක්සැම්පල් නැත්නම් උදාහරණ සමග දැනගන්න පුළුවන්. දැන් ඔන්න අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. සර් ඕක කියලා හරියන්නේ නැහැ නේ සර්. අපේ විභාගෙ ලියන්න. අපිට ඉස්කෝලේ උගන්වන්න නැත්තම් එක්සෑම් එකේ උත්තර පත්‍ර පරීක්ෂකෙන් ඉගෙන ගන්න ඕනේ. සර් පේපර් මාකින් යන්නේ නැත්තම් ඔය කතා කියලා වැඩක් නැහැ කියලා අපේ කෙල්ල කොල්ල ටික පස් කන්න පුළුවන්. හැබැයි මම ඒකටත් ඔයගලන්ට උත්තරයක් දෙනවා. මම වැඩ කරනවා පාසල් ගුරුවරුන්ගෙන් සමන්විත ඇකඩමික් පැනල් එකක් එක්ක ඔයගලන්ට ටියුට්ස් හදනකොට සහ එක්සෑම් ප්‍රැක්ටිසස් වලදී. එතකොට ඔයගලන්ට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් එතකොට ඔයා පැත්තකින් ඉඳලා මේ වැඩේ කරන්නේ නෑ. මමත් පුහුණු කරුවෙකු නැත්තම් ට්‍රේනර් එහෙම නැත්තම් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන අවුරුදු 9ක් විවිධ රටවල් වල ඒ ජාතින් වලට උගන්වලා තියෙනවා. ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි. ඕගලන්ගේ වයස ඉන්න, ඕගලන්ට වැඩි වයස ඉන්න කට්ටියට උගන්වලා තියෙනවා. ට්‍රේන් කරලා තියෙනවා. පුහුණු කරුවෝ හදලා තියෙනවා. ටීචර්ස්ලා මම නිර්මාණය කරලා තියෙනවා. ඒතර මම දන්නවා ඒ විෂය මාලාවල් හදන්නේ කොහොමද? මමත් හදලා තියෙනවා විෂය මාලාව. එතකොට ඒ විෂයන් වලට ලකුණු ලබා දෙන්නේ මොන විදිහටද? ඒ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් උසස් පෙළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙනම්
තව එක කරුණක් තියෙනවා මම කරුණු දෙකක් ඉදිරිපත් කළා ඔයගලන්ට කරුණු දෙකක් ඉදිරිපත් කරා එකක් තමයි මගේ තියෙන විශේෂ කුසලතාවය දක්ෂතාවය ඔයගලන්ට ප්‍රායෝගිකව මේක ගෙන එන්න ඊළඟට තියෙන දේ තමයි මම ඇකඩමික් පැනල් එකක් එක වැඩ කරන්නේ ඒතොර ඔයගලන්ට උසස් පෙළට මුහුණ දෙන ආකාරය හොඳට දැනගන්න පුළුවන් ඊළඟට මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි තුන්වෙනි කරුණ මේක ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට සම්බන්ධ වෙන්න පුළුවන් 50 දෙනාට සේතෝර එක පන්තියක් තියෙන්නේ නෑ පන්ති කිහිපයක් පැවැත්වෙනවා හැබැයි එක පන්තියට මම ගන්නේ 50 දෙනෙක් විතරයි ඒ මොකද මට සියලු දෙනාටම ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ මොකද මම හදන්නේ සියලු දෙනාටම ඒකක් අරන් දෙන්න ඒ සාමර්ථ්‍යය ඒ වගේම ඕගලන්ට ලකුණු ගන්න පුළුවන් ප්‍රමාණය උපරිමින්ම ගන්න විදිහට තමයි ඕගලන්ට මේක ගෙන එන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එක. එතකොට ඒකක් විතරක් නෙමෙයි. ලකුණු 80ක් 90ක් ඊටත් වැඩියෙන් ගන්න ඕනේ නම් මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න. අපි මේක පවත්වන්නේ ජූනි මාසයේ වන විට මොකද ප්‍රතිඵල තාම ඇවිල්ලා නැහැ. ප්‍රතිඵල ආපු ගමන්ම අපි පන්තිය පටන් ගන්නවා. මම ඒකට ඕගොල්ලන්ව දැනුවත් කරන්න. කවදද පටන් ගන්නෙ මොන වෙලාවෙද කියලා. ඕගොල්ලන්ට ඒ වෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. Business Studies with Saminda. අපි මාධ්‍ය දෙකකින්ම පවත්වනවා ඉංග්‍රීසි මාධ්‍යෙන් සහ සිංහල මාධ්‍යෙන්. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් විභාගයට මුහුණ දෙන මාධ්‍යයේ පන්තියට සහභාගී වෙන්න. ඒතර පොඩි ප්‍රශ්නයක් එනවා. ඉංග්‍රීසියෙන් විතරමද මේක කරන්නේ? නෑ ඉංග්‍රීසි පන්තියේදී මම සිංහල පැහැදිලි කිරීම කරනවා. මොකද අපි ලංකාවේ ඉන්නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න කාරණයක් නැහැ. So we are going to start our online classes right after getting your all results. අපි ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි පටන් ගන්න. එහෙනම් business studies with Saminda online class එකට join වෙන්න. Thank you very much. ගිහින් එන්න.